රත්තරන් එහෙමත් නැත්නම් ගෝල්ඩ්. ශ්‍රී ලංකාවේ රන් වෙළඳපොළ මිල ගණන් සහ ප්‍රමිතීන් පිළිබඳ නිවැරදි විස්තර ගැන අපි දැන් බලමු. රන් ප්‍රමිතීන් සහ කැරට්. ශ්‍රී ලංකාවේ රන්වල පිරිසුදුභාවය මැනීමට කැරට් ක්‍රමය භාවිතා කරයි. 24 කැරට් පිරිසිදු රන් 99.9%ක්ම පිරිසිදු රන් වේ. මෙය සාමාන්‍යයෙන් ආයෝජන සඳහා රන් කාසි හෝ බිස්කට් ලෙස භාවිතා කරයි. 22 කැරට් සම්මත ස්වර්ණාභරණ 91.6ක් පිරිසුදු රන් වන අතර ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ සඳහා බහුලවම භාවිතා වන්නේ මෙයයි. කැරට් 18 75ක් රන් අඩංගු වේ. දියමන්ති හෝ වටිනා මැණික් එබ්බ වූ ආභරණ සඳහා මෙය වැඩිපුර යොදා ගනී. රන් පවුමක් යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ රන් මැනීමට බහුලවම භාවිතා කරන ඒකකය වන්නේ පවුම. පවුමක බර ග්‍රෑම් 8කි. වෙළඳපොළ මිල ගණන් සෑම විටම කැරට් 24 රන් පවුමක මිල අනුව වෙනස් වේ. වර්තමාන රන් මිල. රන් මිල දිනපතා වෙනස් වන අතර 2026 පෙබරවාරි මාසය වන විට ආසන්න මිල ගණන් මෙසේය. කැරට් 24ක රන් පවුම 3,80,000ක් විකුණුම් මිල. කැරට් 22ක රන් පවුම 3,48,333යි විකුණුම් මිල. කැරට් 18ක රන් පවුම 2,85,000යි විකුණුම් මිල. රන් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු. නිවැරදිතාවය. ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය NGGA සහතිකය හෝ 916 මුද්‍රාව 22 කැරට් සඳහා තිබේදැයි පරීක්ෂා කරන්න. අමතර ගාස්තු. වේස්ටේජ් මේකින් චාර්ජස්. රන් මිලට අමතරව ආභරණ සෑදීමේ කුලිය සහ රන් අඩුවීම වේස්ටේජ් සඳහා යම් ප්‍රතිශතයක් එකතු වේ. ආයෝජනය. ඔබ ආයෝජනයක් ලෙස රන් මිලදී ගන්නේ නම් ආභරණ වෙනුවට කැරට් 24 රන් කාසි හෝ බිස්කට් මිලදී ගැනීම වඩාත් ලාභදායී වේ. රන් ආනයන සහ නීතිමය තත්ත්වය. පුද්ගලිකව ශ්‍රී ලංකාවට පැමිණෙන විට කැරට් 22 වැඩි රන් ආභරණ රැගෙන ඒමට විශේෂ අවසර පත්‍රයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ පෞරාණික රන් කාසි කහවණු ඓතිහාසික වශයෙන් ඉහළ වටිනාකමක් දරයි. 2026 වසරේදී ලෝක වෙළඳපොලේ රන් මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති අතර 2026 ජනවාරි මාසය වන විට රන් අවුස්සයක මිල ඇමරිකානු ඩොලර් 5,000 සීමාව පමා ඉක්මවා ගියේය. මෙම තත්ත්වය හමුවේ මෙරට වෙළඳපොලේ කැරට් 22ක රන් පවුමක මිල රුපියල් ලක්ෂ 4කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇත. ලෝක රන් මිල මෙලෙස ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතු පහත ඇත. රන් මිල ඉහළ යාමට බලපාන ගෝලීය හේතු. භූදේශපාලනික අස්ථාවරත්වය. යුක්‍රේන යුද්ධය මැද පෙරදිග ගැටුම් සහ ඇමරිකානු දේශපාලන වෙනස්කම් හේතුවෙන් ලෝකය පුරා පවතින අස්ථාවර බව නිසා ආයෝජකයින් වඩාත් ආරක්ෂිත ආයෝජනයක් ලෙස රත්තරන් මිලදී ගැනීමට යොමු වී ඇත. මහ බැංකු මගින් රන් මිලදී ගැනීම. චීනය, ඉන්දියාව සහ පෝලන්තය වැනි රටවල් මහ බැංකු ඩොලරය මත පවතින විශ්වාසය අඩුවීම නිසා තම සංචිත සඳහා විශාල වශයෙන් රත්තරන් මිලදී ගැනීම ආරම්භ කර ඇත. ඇමරිකානු ඩොලරයේ අගය පිරිහීම. ඇමරිකානු ඩොලරයේ අගය දුර්වල වන විට අනෙකුත් මුදල් ඒකක භාවිතා කරන්නන්ට රත්තරන් මිලදී ගැනීම පහසු වන බැවින් ජාත්‍යන්තරව රන් ඉල්ලුම ඉහළ යයි. පොලි අනුපාත අඩු කිරීමේ අපේක්ෂාව. ඇමරිකානු මධ්‍යම බැංකුව පොලි අනුපාත අඩු කරනු ඇතැයි පවතින අපේක්ෂාව නිසා ආයෝජකයින් බැංකු තැන්පතු වෙනුවට රත්තරන් සඳහා ආයෝජනය කිරීමට පෙළඹී සිටිති. උද්ධමනය. ලෝක ආර්ථිකයේ පවතින උද්ධමනය හමුවේ මුදල්වල වටිනාකම අඩුවීමෙන් ආරක්ෂා වීම සඳහා රත්තරන් ආරක්ෂිත පලිහක් ලෙස භාවිතා කරයි. විශේෂ අනාවැකි සහ අනාගත ඉහළ යන ඉලක්ක. ගෝල්ඩ්මන් සැච්ස් සහ JP මෝගන් වැනි ප්‍රමුඛ ආයෝජන බැංකුවලට අනුව 2026 වසර අවසානය වන විට රන් අවුන්
සයක මිල ඩොලර් 5000 සිට 5400 දක්වා තවදුරටත් ඉහළ යා හැකි බව පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ තත්ත්වය ලෝක මිල ඉහළ යාමත් සමග හෙට්ටි වීදියේ රන් වෙළඳ පොලේ දිනපතා මිල ගණන් විශාල වශයෙන් වෙනස් වෙමින් පවතී. 24 කැරට් රන් පවුමක මිල රුපියල් 3,80,000ක් ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. දෙදස් විසිහය වසරේ පෙබරවාරි 8 වන දිනය වන විට ශ්‍රී ලංකාවේ රන්මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. අද දින කොළඹ හෙට්ටිවීදිය වෙළඳ පොලේ ආසන්න මිල ගණන් පහත දැක්වේ. කැරට් 24 රන් පවුමක ග්‍රෑම් 8යි 3,95,800යි සහ 4,10,000ක් අතර. අනිත් එක කැරට් 22 රන් පවුමක මිල ග්‍රෑම් 8ක 3,62,800ත් 3,79,600ත් අතර. කැරට් 18 රන් පවුමක මිල ග්‍රෑම් 8 2,96,800ක් පමණ. ශ්‍රී ලංකාවේ රන් මිල වෙනස්වීම දිනෙන් දින වෙනස් වෙමින් පවතී. ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී ඔබ දැනගත යුතු රහස්. දැනට පවතින අධික මිල හමුවේ ස්වර්ණාභරණ මිලදී ගන්නේ නම් මෙම කරුණු පිළිබඳ සැලකිලිමත් වන්න. අමතර ගාස්තු. ස්වර්ණාභරණ වෙළඳෝ රන් මිලට අමතරව 8% සිට 30% දක්වා අගයන් වැඩකූලිය ලෙස එකතු කරති. සෑම ආභරණයක් සෑදීමේදී සිදුවන රන් හානිය සඳහා 5%-10% අතර ප්‍රමාණයෙන් ඔබෙන් අය කෙරේ. සරල මෝස්තර තෝරා ගැනීමෙන් වැඩකුලි අඩු කරගත හැක. මිල ගණන් සාකච්ඡා කිරීම. ඔබ රත්තරන් ගන්නකොට බොහෝ ස්වර්ණාභරණ ආයතන වැඩකුලිය සහ ගාස්තු අඩු කිරීමට කැමැත්ත පළ කරයි. මිලදී ගැනීමට පෙර අවම වශයෙන් කඩ 2-3කින් මිල ගණන් සසඳා බලන්න. ආයෝජනයක් ලෙස ඔබ රත්තරන් මිලදී ගන්නේ ආයෝජනයක් ලෙස නම් ආභරණ වෙනුවට කැරට් 24 රන් කාසි හෝ බිස්කට් මිලදී ගැනීම වඩාත් ලාභදායී වේ. මන්ද ආභරණ නැවත විකිණීමේදී ඔබට ගෙවූ වැඩකුලිය සහ වේස්ටේජ් ගාස්තු නැවත නොලැබෙන බැවින්. අනාගත මිල අනාවැකි 2026 ගෝලීය ආර්ථික විශ්ලේෂකයන් JP මෝගන් ගෝල්ඩ්මන් සච් පවසන පරිදි 2026 වසර අවසානය වන විට ලෝක වෙළඳ පොලේ රන් අවුස් එක මිල ඩොලර් 5,500ක් දක්වා තවදුරටත් ඉහළ යා හැකි බැවින් ලංකාවේ රන් මිලද තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇත. ලෝකයේ ප්‍රමුඛතම ආයෝජන බැංකු වන JP මෝගන් සහ ගෝල්ඩ්මන් සච් 2026 වසරේදී රන් මිල අධික ලෙස ඉහළ යනු ඇතැයි පවසන්නේ ඉතාමත් පැහැදිලි ආර්ථික සාධක කීපයක් පදනම් කරගෙනයි. ඔවුන්ගේ මෙම පුරෝකථනයට ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතු 4ක් මම මෙසේ පැහැදිලි කරන්න. ඇමරිකානු ඩොලරය අවප්‍රමාණය වීම. ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන් චීනය, රුසියාව, ඉන්දියාව සහ බ්‍රසීලය තම ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ඇමරිකානු ඩොලරය මත යැපීම අඩු කරමින් සිටී. මෙම බැංකු පවසන පරිදි ඩොලරය කෙරෙහි ඇති විශ්වාසය පිරිහෙන විට ලෝකයේ මධ්‍යම බැංකු තම සංචිත සඳහා රත්තරන් වැඩි වශයෙන් රැස් කරයි. ඉල්ලුම ඉහළ යන විට ස්වභාවිකවම මිල ඉහළ යයි. පොලී අනුපාත පහත වැටීම. රත්තරන් වලට බැංකු තැන්පත් වලට මෙන් මාසික පොලියක් ලැබෙන්නේ නැත. ඇමරිකානු මධ්‍යම බැංකුව පොලී අනුපාත අඩු කරන විට මිනිසුන් බැංකුවල මුදල් තැන්පත් කරනවාට වඩා රත්තරන් මිලදී ගැනීමට පෙළඹේ. JP මෝගන් විශ්ලේෂණයට අනුව 2026 වන විට ලෝක පොලී අනුපාත පහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ රන් මිලට විශාල තල්ලුවක් ලබා දෙයි. ආරක්ෂිත තෝතැන්නක් ලෙස ගෝල්ඩ්මන් සච් ආයතනය රත්තරන් හඳුන්වන්නේ බිය මනින ඒකකය ලෙසයි. ලෝකයේ යුද්ධ, යුක්‍රේනය මැද පෙරදිග සහ දේශපාලන අස්ථාවරත්වය වැඩිවන විට ආයෝජකයන් කොටස් වෙළඳ පොළවල් වලින් ඉවත් වී තම ධනය ආරක්ෂා කර ගැනීමට රත්තරන් වෙත යොමු වේ. 2026 වසරේ පවතින භූදේශපාලනික තත්ත්වයෙන් මේට ප්‍රබල හේතුවක් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරයි. නිෂ්පාදන පිරිවැය සහ හිඟකම. රත්තරන් යනු සීමිත සම්පතකි. නව රන් පතල් සොයා ගැනීම සහ රත්තරන් කැනීම වර්තමානයේ ඉතා මිල අධික කටයුත්තක් වී ඇත. නිෂ්පාදන අඩුවීම සහ ඉල්ලුම අධික වීම නිසා මිල පාලනය කළ නොහැකි ලෙස ඉහළ යන බව මෙම බැංකු පෙන්වා දෙයි.
ඔබට මේකෙන් ඇති වාසිය සහ අවාසිය. වාසිය ඔබ දැනටමත් රත්තරන් සතු අයෙක් නම් ඔබ රත්තරන් වල වටිනාකම 2026 වසර අවසානය වන විට තවත් 120%කින් පමණ ඉහළ යා හැක. ඔබට එය විකිණීමට හැක. අවාසිය අලුතින් ස්වර්ණාභරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට මෙය ඉතා අධික වියදමක් වනු ඇත. Thank you.